හේබ වැළැක්වීම සඳහා ප්‍රේප් ආරම්භ කිරීමට පෙර ඔබ දිනාගත යුතුද? ප්‍රේප් යන කුමක්ද? ප්‍රේප් නිරාවරණයට පෙර ආරක්ෂණයේ pre-exposure prophylaxis and හේබ වැළැක්වීම සඳහා ඔබ ගන්නා ඖෂධයක්. එහි කාර්යකාරී අමුද්‍රව්‍ය දෙකක් tenofovir desoproxil සහ emtricitabine තුන් පැත්තක් අඩංගු වී නියම කර ඇති පරිදි ගත විට ඒ ඔබ ශරීරය තුළ හේබ් ගෙනවීම නවත්වයි. නිවැරදිව ගත විට හේබ් වැළැක්වීමට ප්‍රේප් ඉතා ඵලදායී බව පර්යේෂණවලින් පෙන්වයි. ආරම්භ කිරීමට පෙර පාදන කෙරුණි. ආරම්භ කිරීමට ඔබ හේබින් නැගටිව් විය යුතුයි. ඔබ ආරම්භ කිරීමට පෙර ඔබ විද්‍යාවරයා පරීක්ෂණයකින් මේ තහවුරු කරන ඇති සහ ඔබ ඒ භාවිතා කරන කාලය තුළ නීතිපති නැවත පරීක්ෂා කරනු ලැබේ. නියම කර ඇති පරිදි ගත විට ප්‍රේප් ඉතා ඵලදායී වේ. දිනපත ප්‍රේප් මගින් ලිංගික සම්බන්ධතාවයෙන් හේබ් ආසාදනය වීමේ අවදානම් 99% කොට වඩා අඩු කරන බව පර්යේෂණවලින් පෙන්වයි. ප්‍රේප් ලබා ගැනීමෙන් සිටියේදී ලෝපුරා ඉතා සුළු පිරිසකට හේබ් ආසාදනය වී ඇති. මෙම දුර්ලභ අවස්ථා සමනයෙන් ඖෂධයට පෙරතුරුද වෛරස් පරබුදයක් හා ශරීරයේ පෙරමනුවත් ඖෂධ නැතිවීම සමග සම්බන්ධ වී ඇති. ඒ නියම කර ඇති පරිදි ගැනීම තමයි එය කාර්යාත්මක වීමට හේතුවේ. ප්‍රේප් මගින් ආරක්ෂා කරන්නේ හේබ් වලින් පමණි. ඒ සිෆිලිස්, ෆෙලිස්, ගිනිරේ, ගානෝරිෆෝය, හෝ කලමුඩෙක් චලයන්දිය වන අනිකුත් ලිංගිකව සම්පෝෂණය වන ආසාදන ස්ටේ වලින් ආරක්ෂා නොකරයි. කන්ඩම් මගින් එම ආසාදනවල අවදානම් අඩුකාරය සහ නීතිපති ස්ටේ පරීක්ෂාව ප්‍රේප් භාවිතයේ කොටසක්. ප්‍රේප් ඔබ වකුගඩු වලට බලපා හැකිය. කලාතුරකින් වකුගඩු පිරීම අඩු විය හැකිය. මෙම බලපෑම් සමානයෙන් ක්‍රඩා වන අතර ප්‍රේප් නවත්ව වෙට ආපසු හෙරී. ඔබට කලින් වකුගඩු ගැටලු තිබුණ නම් හා වකුගඩු වලට බලපානු වෙනත් ඖෂධ ගන්න නම් ඔබ විද්‍යාවරයාට කියන්න. ඔබ ආරම්භ කිරීමට පෙර සහ ඔබ නීතිපති සම්මෝලනවලදී ඔබ විද්‍යාවරයා ඔබ වකුගඩු කාර්යකාරීත්වය පරීක්ෂා කරයි. අස්ථිවන්තවයට කුඩේ බලපෑමක් ඇති. ඔබට osteoporosis අස්ථාබඳුන්සල බව හෝ මේ දෙකේම පෞල ඉතිහාසයක් තිබුණ නම් ඔබ විද්‍යාවරයාට දැන්වන්නේ. ඔබ ආරම්භ කිරීමට පෙර ඔබ විද්‍යාවරයා ඔබ හෙපටයිටිස් B හෙපටයිටිස් තත්ත්වය පරීක්ෂා කරන ඇති මන්දු ප්‍රෙප් හා ඇති ඖෂධ හෙපටයිටිස් වලටද බලපාන බැවිනි. සමහර අයට ආරම්භයේදී මද ආමශ අපහසුතාවක් ඇති වූ ඔක්කරේ බඩු පැපීම් ලිහිල මලපය. මේ සමානයෙන් පළමු සති කීපය තුළ සමානය වී. නීතිපති සම්මෝලනයේ වැදගත් සෑම මාස 3 කොට වරකම සම්පූර්ණ ලිංගික සගය පරීක්ෂණයක් සහ ඔබ විද්‍යාවරයා සමග හමුවීමක් සැලසුම් කරන්න. ඕනෑම අවස්ථාවක් ඔබ කවුන්සලට පත් කරන කිසියම් රෝග ලක්ෂණයක් ඇති වුවහොත් ඔබ විද්‍යාවරයා සමග කතා කරන්න. ප්‍රේප් ගන්න ආකාරය. ඔබ ප්‍රේප් ගන්න ආකාරයේ රැඳ පවතින්නේ ඔබ බොහෝ විට කරන ලිංගික කාර්යකාරකම් වර්ගයේ මධ්‍යම මන්ද විවිධ පිටකවල ආරක්ෂිත මට්ටම් කර ළඟ වීමට ඖෂධයට විවිධ කාලයක් ගත වන බැවින්. ගෙද සසාගේ යෙදෙන සමලිංගික සහ දේවලිංගික පුරුෂයන් සඳහා මෙහි විකල්ප දෙකක් ඇති සහ දෙකම හොඳින් කාර්ය කරයි. දිනපත ප්‍රේප් ආරම්භ කිරීම සෑම දිනකම එක පැත්තක ගැනීම ආරම්භ කරන්න. දිනපත පොත් දෙන්තන් කී පමණ ගැනීමෙන් පසු ඔබ ගද සසාගේ සඳහා ආරක්ෂා වී. ඔබට ඊට වඩා ඉක්මනින් ආරක්ෂාව අවශ්‍ය නම් ඔබ පළමු මෙතරෝ ලෙස පොත් දෙකක් එකට ගත හැකිය. මේ පැය දෙකක පමණ තුල ආරක්ෂිත මට්ටම් කර ළඟ වී. ඉන්පසු සෑම දිනකම එක පැත්තක ගැනීම දිගටම කරගෙන යන්නේ. දිගටම කරගෙන යාම සෑම දිනකම එක පැත්තක් ගන්නේ ඒ සෑම දිනකම එකම වේලාවට විය යුතු නැත. නමුත් નિયમિત වේලාවක් මතක තබා ගැනීම පහසු කරයි. නවතීම ඔබ අවසන් ගෙද සසාවගෙන් පසු ප්‍රෙප් ගැනීම දිගටම කරගෙන යන්න පියා 24 කොට පසු එක පැත්තක් සහ පියා 48 කොට පසු එක පැත්තක්. එම අමතර දින දෙක මගින් මැතකද සිදු වූ ඕනෑම නිරවරණයක් ආවරණය වන පරිදි ආරක්ෂිත මට්ටම පවත්වාගෙන. ඉන්පසු ඔබේ අවසන් වූ අවශ්‍යතාව මත ප්‍රෙප් දොක් 1 අවශ්‍යතාව මත මිතුරකරණයේ ගද සසාගේ යෙදෙන සමලිංගික සහ දේවලිංගික පුරුෂයන් තුළ හොඳින් අධ්‍යයනය කර ඇති. ඒසැප්‍රෝගස් පරීක්ෂණයේදී ඒ හැබි අවදානම් 100ට අසහාය කරන පැමිණ අඩු කළ අතර නිවැරදිව ගත විට පසු විපරම අධ්‍යයනයේදී ඒ 100ට අනහිත කරන පැමිණ දක්වා ඉහළ ගියේ. සසාගේට පැය දෙක සිට 24 කොට පෙර පුත දක්ක එකට. එම් පළමු දුවතුව මතුරුවන් පියා 24 කොට පසු පුත් 1 ඉන් පැය 24 කොට පසු පුත් 1 ආරම්භක මතුරුවන් පියා 48 කොට පසු. සසාගේ දින කීපයක් පෙර දිගටම පවතිනම් සේම පියා 24 කොට වරකම් පැත්තක ගැනීම දිගටම කරගෙන යන්න සහ ඔබ අවසන් වලට සසාගේ යෙදුණු වේලාවන් පියා 48 කොට පසු ඔබ අවසන් පැත්ත ගන්න. පාදන කෙරුණු අවශ්‍යතාව මත මිතුරකරණයේ කාර්ය කරන්නේ ප්‍රෙප් හා tenofovir desoproxil emtricitabine ටිඩිෆ් ආකෘතිය සමග පැමිණෙන ට්‍රෝබාඩ සහ ඒ ජෙනරික් ඖෂධ. පියා 24 සහ පියා 48 පත් සඳහා එළිම සැකසන්නේ අවශ්‍යතාව මත මිතුරකරණයේ අසාර්ථක වීමට ඇති වඩාත් සුලභ හේතුව නම් සසාගේ අවසන් වූ පසු විපරම් පුත අමතක වීමයි. එම පසු විපරම් පුත තමයි ආරක්ෂාව වෙන්නේ. ඔබ හෙපටයිටිස් B හෙපටයිටිස් සමග ජීවත් වෙන්නේ නම් අවශ්‍යතාව මත ප්‍රෙප් ඔබට සුදුසු නොවේ. දිනපත ප්‍රෙප් ඔබට වඩාත් සුදුසු වේ. යන මාර්ග හා නවීන මාර්ග නියෝවැජිනල් සසාගේ යෙදෙන අය සඳහා කාන්තාවන් විෂමලිංගික පුරුෂයන් සල්ටර්න්ස් අත්දැකීම් ඇති අය. ගෘහණය කරන රිසෙප්ටිව් යන මාර්ග සහ නවීන මාර්ග සසාගේ සඳහා දිනපත ප්‍රෙප් නිර්දේශිත කිරීමයි.
ගද සසාගේට වඩා මෙම පිටකොළ ආරක්ෂිත මට්ටම් කර ළඟවීමට තේනව පවබර් වැඩි කාලයක් ගතවන බැවින් දිනපත මිතුරකරණයේ වඩාත්ම විශ්වාසනීය ආරක්ෂාව සපයයි. ආරම්භ කිරීම සෑම දිනකම එක පැත්තක් ගන්න දිනපත පොත් දෙන හිතකී පමණ ගැනීමෙන් පසු ඔබට යන මාර්ග සහ නොවන මාර්ග සසාගේ සඳහා ආරක්ෂිත මට්ටම ඇති. ගද සසාගේ මුන් නොවේ දිවතෝ මෙතුරුවක් ඉක්මන ආරම්භයක් මෙය කොට නොකරේ එබැවින් සම්පූර්ණ දෙන හිතුමේ ලබා දුන්න. දිගටම කරගෙන යාම සෑම දිනකම එක පැත්තක් ගන්නී. නවතීම ඔබ අවසන් වලට අවධානමට ලක් වූ වේලාවෙන් පසුව දෙන වසරයට කීපර සෑම දිනකම එක පැත්තක් ගැනීම දිගටම කරගෙන යන්න. එම දිග පසුකලේ මගින් මැතකද සිදු වූ ඕනෑම නිරවරණයක් ආවරණය වන පරිදි ආරක්ෂිත මට්ටම පවත්වාගෙන. ගර්භණභාවය සහ උපත් පාලනය. ඔබට ගර්භණ විය හැකි නම් සහ ඔබ කණ්ඩම් රහිතව සසරගේ යෙදෙන්නේ නම් ඔබට ගර්භණ විය හැකි බව මතක තබා ගන්න. ඔබ එය බලාපොරොත්තු නොවන්නේ නම් උපත් පාලනය ගැන සිතන්න. ප්‍රෙප් හා ටිඩිෆ් ආකෘතියේ ගර්භණ වීමට උත්සාහ කරන විට ගර්භණ සමයේද සහ මවකර දොමුද දිගටම භාවිත කිරීමට සුදුසුයයි නිර්දේශ කර ඇති අතර වර්තමාන මාර්ගෝපදේශයේ පවුලක් ආරම්භ කිරීමට බාධාවක් ලෙස නොසලකේ. ඔබ ගර්භණ නම් ගර්භණභාවයක් සැලසුම් කරන්නේ නම් හෝ මවකර දොන්නේ නම් ඔබ විදියවරයාට කියන්නේ. සිදුවීම් මත පදනම් වූ මිතුරකරණයේ ඔබ විදියවරයා සමග සාකච්ඡා කළ යුතු නව විකල්පයක්. මෙම කණ්ඩායම සඳහා දිනපත ප්‍රැප් යන සම්මත නිර්දේශිත විකල්පයයි. නවතම ජාත්‍යන්තර මාර්ගෝපදේශ බැෂ්‍ය එක්සත් රාජධානිය 2025 ග්‍රහණය කරන රිසෙප්ටිව් යන මාර්ග හා නොවන මාර්ග සංසාරයේ යෙදෙන සමහර අය සඳහා සිදුවීම් මත පදනම් වූ මිතුරකරණයටද සහාය දැක්වේ. මේ තවමත් සෑම තැනකම සම්මත නොවේ එබැවින් ඔබම ආරම්භ කරනවට වඩා ඔබ විදියවරයා සමග එය මත කර සැලසුම් කරන්න. ඔබ ග්‍රහණය කරන රිසෙප්ටිව් සහකරනම් සහාය දක්වන කාලසටහන් දෙකකින් පසු හේතු වූ සංසාරගේට පැය 2 සිට 24 කට පෙර පොත දැක්කේ. ඉන්පසු ඔබ අවසන් වලට සංසාරගේ යෙදුණු දුන්නේ පසු දෙන හේතු කීපරා සෑම දිනකම පොත් 1කයි. ඔබ ඇතුළු කරන ඉන්සර්ට් සහකරනම් සහාය දක්වන කාලසටහන් දෙක 1 වී. සිදුවීම් මත පදනම් වූ මිතුරකරණයේ කාර්ය කරන්නේ ටිඩිෆ් ආකෘතිය සමග පමණි. නීතිපති සමාලෝචනයේ සමානී ප්‍රැප් චාරියාව කොටසක් ලෙස ඔබ සෑම මාස 3 කොට වරකම් ඔබ විදියවරයා හිමුවන ඇති. මේ නව බෙහෙත් වට්ටරුවක් සම්පූර්ණ ලිංගික සගේ පරීක්ෂණයක් සහ වකුගඩු පරීක්ෂණයක් සඳහා වන අතර ඕනෑම අතර ආබාධයක් ගැන කතා කිරීමට හොඳ අවස්ථාවක්. ඔබ විදියවරයා හමු වෙන්නේ ප්‍රැප් යන බෙහෙත් වට්ටරුවකින් ලබා ගත යුතු ඖෂධයක්. එය ඔබට සුදුසුද යන්නත් ඔබ තත්ත්වයට ගැලපෙන විකල්පය කුමක්ද යන්නත් දැන ගැනීමට ඔබ සිටින ස්ථානයේ විදියවරයෙක් හෝ ලිංගික සගේ සායනයක් සමග කතා කරන්න. ඔබ කනස්සල්ලට පත් කරන කිසියම් රෝග ලක්ෂණයක් ඇති වුවහොත් ආරක්ෂාවක් නොමැතිව ඔබ හේතුවලට නිරවරණය වී ඇතැයි ඔබ සිතන්නේ නම් හා ඔබ මසතන සම්මෝචනයට කාලය පැමිණ ඇතනම් වේලාවක් වෙන කරවා ගන්න. මෙම තොරතුරු සමානයේ ස්වභාවයකින් යුක්ත වන අතර පෞද්ගලිකරණය කළ විදිය උපදෙස් සඳහා ආදේශකයක් නොවේ. ප්‍රැප් යන බෙහෙත් වට්ටරුවකින් ලබා ගත යුතු ඖෂධයක්. එය ඔබට සුදුසුද යන්න ඔබ විදියවරයා සමග කතා කරන්න. ජෝර්ජ් ෆෝර්ගන් ස්මිත් පවුල විදියේ කෙප්ටි